අයිබෝවන් අදත් අපි පොතක් ගැන කතා කරමු. පොතක ඇති අසිරිමත් පිටුවක් ගැන අදත් අපි කතා කරමු. මීට වසර ගණනාවකට ඉස්සෙල්ලා හරියටම කිව්වොත් 2001 වසරේදී එක්තරා දවසක මම යනවා මරදානේ ගොඩගේ පොත් මැදුරට පොත් දෙක තුනක් ගන්න. මට මතක හැටියට ඒ දවස්වල කිසියම් වට්ටම් සහිතව පොත් ලබා දෙන කාලයක්. මම ගොඩගේ පොත් මැදුරට ගිහිල්ලා මේ දෙවෙනි මහලේ පොත් කීපයක් තෝරගත්තා. ඒ පොත් අතර අපේ රටේ ප්‍රකට ඒ වගේම ප්‍රවීණ කවියෙකු වන පරාක්‍රම කොඩිතුවක් මහත්මයාගේ පොතක් තෝරගත්තා. මේ තියෙන්නේ පොත. අලුත් මිනිසෙක් ඇවිත් පරාක්‍රම කොඩිතුවක්. ඉතින් මේ පොතත් එක්කතා පොත් කීපයකුත් අරගෙන මම දෙවෙනි මහලෙන් පළවෙනි මහලට බහිනකොට මට හරි පුදුමයි. මාව මවිතයට පත් කරමින් මේ පොතේ කතුවරයා නැත්තම් කවියා පරාක්‍රම කොඩිතුවක් මහත්තයාත් ඇවිල්ලා පොත් තෝරනවා. මම එතුමා ජීවමානව දැක්ක පළවෙනි අවස්ථාව. මම එතුමාට කතා කරලා ඇහුවා ඔබතුමා පරාක්‍රම කොඩිතුවක් මහත්තයා නේද? එතුමා බොහොම සිනාමුසු මොහොනින් මට පිළිතුරු දෙනවා. ඔව් මම පරාක්‍රම. ඊට පස්සේ මම කිව්වා මම මේ ඔබතුමාගේ පොතක් තෝරාගෙන එන ගමන් කියලා මම මේ කවි පොත පෙන්නුවා. එතුමා ගොඩක් ලෙන්ගතුව මගේ සුරත අල්ලගත්තා. මට එතනින් දැනුණ දේ තමයි එතුමාගේ පොතක් ගත්ත නිසා නෙමෙයි එතුමාට සතුටක් දැනුනේ. එතුමාගේ රසිකයෙකු මුණ ගැසීමේ ප්‍රීතිය තමයි එතුමා පළ කරේ. ඉතින් ආගේ තොරතුරු පොඩ්ඩක් කතා කරලා මම එතුමාගේ සමරු අස්සන මේ පොතට අරගෙන එතුමාගෙන් සමුගත්තා. මම අද ඔබට අසිරිමත් පොත් පිටු කියන මේ වීඩියෝ වැඩසටහනේ මම එදා තෝරාගත්ත අලුත් මිනිසෙක් ඇවිත් කියන කාව්‍ය සංග්‍රහයන මේ පුංචි කවිය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කවියේ නම අම්බලමේ පිනා. අපි පොඩි කාලේ ඉඳලා අපි ඇසුව අපි ගායනා කර කවියක්. අම්බලමේ පිනා වලංකඳක් ගෙනා. ඒක බිඳ පිකුණා ඒකට මට හිනා. හැබැයි අපි මෙතෙක් කාලයක් ඇසුව අපි අහලා හිනා වුණ මේ කවිය ගැන වෙනම කෝණයකින් වෙනම මානයකින් වෙනම ඇසකින් පරාක්‍රම කොඩිතුවක් මහත්තයා බලලා තියෙනවා. ඇත්තටම කවිය කියලා කියන්නේ ජනතාවට පෙරටුව ගමන් කරන කවි ජනතාවට මඟ පෙන්වන කෙනෙක්. ඒක මනවින් ඔප්පු වෙනවා මේ කවියට ඔබ සවන් දුන්නොත්. අපි බලමු එතුමා මොකද්ද මේ කියන්නේ කියලා. පළවෙනි කවිය තියෙන්නේ මෙහෙම. අම්බලමේ පිනා වලංකඳක් ගෙනා. ඒක බිඳපි ගුණා ඒකට ඇයි හිනා. මෙන්න මේ කවිය ලොකු අකුරෙන් මුද්‍රණය කරලා තියෙනවා. ඊට පස්සේ එතුමා මෙන්න මේ විදිහට කියනවා. හිරුවෙන් ගිනි අරන් පතලෙන් මැටි අරන් කැලෙන් පාට අරන් හදා වඩන වලන් ඇස්වල දුම් හැපේ අත්තල පොතු කැපේ කඹුරාගේ ලිපේ වලන් කැකුළු පිපේ හුරුබුහුඩිට මනා තෝඩු දෙකක් තමා හිතේ හීන තනා අම්බලමේ පිනා පය බුරුලෙන් තියා කද අරගෙන ගියා. පොඩි දෝනිට වලන් විකුණලා තෝඩු දෙකක් ගේන්න තමයි මේ අම්බලමේ පිනා යන්නේ. බලමු ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. අම්බලමේ පිනා වලන් කඳක් ගෙනා ඒක බිඳපි ගුණා හීන පාලු වුණා. කටු ටික කද දමා පිනා ගෙදර ගියා. හිස් අත් පනවනා හිස් අත් පනවනා පිනාගේ පොඩි ළමා මිදුලට දුව එනා බිඳුණු හීන බලා කද ළඟ ගොළු වුණා. බලන්න තෝඩු දෙකක් ගෙනෙන්න ආපු මේ තාත්තා යන්නේ හිස් අතින්. මොකද එයාගේ වෙළඳාම කරගන්න හම්බුන්නේ අර ගොනෙක් ඇවිල්ලා වලං කඳ බිඳපු නිසා. මේ කවිය බොහොම දාර්ශනික අර්ථයක් තියෙනවා කියලා ඇතැම් අය කියනවා. ඒ කෙසේ වෙතත් අපිට වැටහෙන අර්ථයෙන් බැලුවාම පිනාට සිද්ධ වෙලා තියෙන ලොකු ඇබැද්දියක්, ලොකු කරදරයක්, පාඩුවක්. දයබර සහෝදරයනි මම අහන්නේ මෙන්න මේකයි. මම හිතන්නේ දැන් අපි පරම්පරා 4ක් මේ කවිය ගායනා කරා. අපි ඇත්තටම hina වෙලා තියෙන්නේ අඬන්න ඕන කාරණයකට නෙවෙයි. එතකොට
අසරණ වෙච්ච කරදරයක වැටුණ මිනිස්සෙකුට නේද අපි මේ hina වෙලා තියෙන්නේ. ඉතින් මේක පරාක්‍රම කොළිතුවක්කු මහත්තයා පෙන්නනකම් අපිට ඒක මතක් වුණේ නැහැ. අපිට ඒක මතක් වුණේ නැහැ. අවසාන වශයෙන් මම කියන්න කැමති මෙන්න සාහිත්‍යයේ තියෙන වැදගත් දෙයක්. මොකද්ද? අපිට අමතක වෙන අපේ මනුස්සකම අපිට මතක් කරලා දෙනවා. අපිට අමතක වෙන අපේ මනුස්සකම අපිට මතක් කරලා දෙනවා. ඉතින් නැවත හමු වෙමු. එතෙක් ආයුබෝවන්.